ආයාලුනේ සිළුදානම සුබ දවසක් ශශී YouTube නාලිකාවෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක all දාගන්න. වීඩියෝ එකක් දාපු විගස ඔයගොල්ලන්ට notification එක එනවා. හරි. ඉතින් අපි එදා නතර වුණේ ලැප් එකක් අරගෙන. ඉතින් ලැප් එක අරගෙන මං කිව්වා අපිට සංචාරය කරන්න තියෙනවා කියලා. කොහෙද? ඉස්තාම්බුල් වල නගර කිහිපයක පල්ලි සහ කෝවිල් සහ ලස්සන ස්ථාන කීපයක් තියෙනවා. ඉතින් දැක බලා ගන්න අපිට යන්න ඕන වුණා. ඉතින් අපි බලමු මොන වගේ වීඩියෝ එකක්ද. හරි ලස්සනයි මේක ඇත්තටම. හරිම මනස්කාන්තයි. ඉතින් ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. ඒ කියන්නේ ගත්තොත් ඉතිහාසය ගැන, ගෘහ නිර්මාණ ශිල්පය. ඉතින් ඔයගොල්ලන්ට ඒව ගැන ගොඩක් අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ තුර්කියේ ඉන්නවනම් අනිවාර්යයෙන් මේ වගේ ස්ථාන වලට යන්න. බොහොම අඩු ප්‍රතිශතයකට තමයි මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ගේන්නම් මොනවද ඒ තියෙන පල්ලිසාය වගේ ඉතිහාසය පිළිබඳව තොරතුරු. ඉතින් වැස්සෙම තමයි අපි ඉතින් මේ ගමන ගියේ. මොකද මේ අපට වෙන දවස්වලට පායන දවස් හැමදාම අපට හම්බෙන්නේ නැති නිසා ඉතින් වැස්ස දවසයි කියලාත් අපට නිකන් ඉන්නත් බෑ කාමරේට වෙලා. ඉතින් රස්සාව කරලා ඉතින් ඒක බෝර් වෙලා තින්නේ අපට. ඇත්තටම බෝරින්. රස්සාව එක දිගට කරන්න ගියාම ඉතින් මේ වගේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මනස රිලැක්ස් කරගන්න අනිවාර්යෙන් ඕනේ. ඔයගොල්ලන්ටත් අවශ්‍ය වෙනවා ඔයගොල්ලෝ රැකියාවට කරනවා නම්. මෙහෙට එනවා නම් ඉතින් මෙහෙ විතරක් නෙවෙයි මොන රටකට ගියත් ඉතින් ඒක ඒ අත්දැකීම් මේ රටේ තියෙන සුන්දරත්වය විඳින්න තමයි අපට අපේ ජීවිතය විඳිනවයි කියන්නේ. අපි මෙසිටි කෝයි වලින් ලැප් එක අරගෙන ආවේ කෙලින්ම තක්සීම් වලට. දැන් තක්සීම් වල තමයි ගොඩක්ම ක්‍රිස්තියානි පල්ලි තියෙන්නේ. ඉතින් ඉස්සල් ක්‍රිස්තියානි පල්ලි ටිකට අපි ගිහිල්ලා එහි තියෙන ගෘහ නිර්මාණ ශිල්පය, එතකොට ඒ වගේ තියෙන වැදගත්කම කොයි කාලෙද හැදුවේ, ඒ වගේ ඒකේ තියෙන ලස්සන අපි දකිමු. ඉතින් තක්සීම් වල තමයි අපි දැන් මේ යන්නේ වීඩියෝ වල එක ටූරිසම් සෝන් එකක්. ඇත්තටම ගොඩක් ටූරිස්ට්ලා එනවා මේ ඉස්තාම්බුල් වල තක්සීම් වලට, ඉම්නු වලට. ඉතින් අපි ওই දෙකම දැන් සංචාරය කරලා බලමු මොනවද හම්බෙන අපට පුරාණ පල්ලි මොනවද කියලා. ඉතින් යාළුවනේ අපි මුලින්ම යන්නේ ඉස්තාන්බුල් වල හදවත බඳු තක්සීම් වල තියෙන හයියා ත්‍රියාඩා කියන අලංකාර වූ ක්‍රිස්තියානි දේවස්ථානයට. මේකට තවත් කියනවා අයියා ත්‍රියාඩා රම් ඔතෝඩොක්ස් පල්ලිය කියලත්. මෙහි ඉදිරිපත තියෙන චන් ටවර් දෙකයි, ඒ වගේම නියෝ ගොතික් හා නියෝ බයිසන්තයින් බලපෑමට ලක්වෙච්ච ලස්සන සුන්දරත්වයක් තියෙන මේ ප්‍රවේශයක් ඉස්සරහට මේ පල්ලියේ මේගොල්ලෝ ලබා දීලා තිනවා. ඉතින් බලන්න ඉස්සරහා තියෙන ජනෙල් සහ ඒ කවුළු, ගුල් කවුළු හරි ලස්සනට අලංකාරව මේව කරලා තියෙනවා. ඒගොල්ලෝ නිර්මාණය කරලා තිනවා. ඉතින් අපි ගියේ 2026 ලබන්න. ඒ කියන්නේ නත්තලට ඉස්සල්ලා තමයි අපි ගියේ. බලන්න හරි ලස්සන නත්තල් ගහක් හදලා තිනවා. බලන්න මෙතන ගවලෙන දේශතුමා ඉපදිච්ච තැන විදියට එතන හදලා තිනවා ලස්සනට. ඉතින් බලන්න මේ ගෘහ නිර්මාණ ශිල්පිය ගණන් බලන්නකෝ. ඉතින් මේක ගැන මම කියනවා මේක 1880 තමයි මේක මුලින්ම ඉදි කරන්නේ. ඒ කියන්නේ 1876 දී පටන් අරන් 1880 සැප්තැම්බර් 14 වෙනිදා තමයි මේක විවෘත කරන්නේ. එතකොට මේ දේවස්ථානය ඉදි කරන්නේ ඒ කාලේ ඔටෝමන් අධිරාජ්‍යයේ හිටියා සුල්තාන් අබ්දුල් අසීස් කියලා එක්කෙනෙක්. එයාගේ අනුමැතිය ඇතුව තමයි මේ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පීන් දාලා මේක මේ දේවස්ථානය ඉදි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේක අලංකාර ලෙස ඉතා පැරණි ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඉතින් මේවා පාෂාණ වලින් සහ සිවිලිම හදලා තියෙනවා, මාබල් වලින්. ඉතින් ගොඩක් ඩියුරබල්, කියන්නේ ගොඩක් ශක්තිමත් කල්පවතින මැටීරියල් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් 1880 කියන්නේ අවුරුදු දැන් 100 ගානට උදේ දේශුතුමාගේ දේශුස් වහන්සේගේ චිත්‍රයකුත් තියෙනවා මෙතන. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි. මේ දේවස්ථානයේ තමයි කොන්ස්ටාන්තිනෝපලේ වැටුණෙන් පස්සේ, ඒ කියන්නේ 1453න් පස්සේ ඉස්තාන්බුල් වල ඉදි කරපු කුළුණු සහිත පළමු ක්‍රිස්තියානි දේවස්ථානය. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මාබල් වලින්, කැටයම් වලින් හරි ලස්සනට මේක ලස්සනට කණු සහ බිත්ති සරලසර තිනවා. ජනෙලුත් ඒ වගේම කැටයම් වලින්, ඒ වගේම ආලෝකය දෙන්න මේ විදියට එල්ලා වැටෙන විදියට ඉටිපන්දම් හයි කරන්න පුළුවන් විදියට ලාම්පු නිර්මාණය කරලා තිනවා.
ඔගොල්ලොන්ට ගියා මෙතන දක ගන්න පුළුවන් ග්‍රීක අකුරුත් මෙහි ලියලා තියෙනවා. මොකද ග්‍රීක උගුරු නිර්මාණ ශිල්පීන් තමයි මෙය නිර්මාණය කරපු නිසා. ඉතින් යාළුවනේ තව එකක් තමයි ඔටෝමන් රජයේ විශේෂ අවසරකින් තමයි මෙම දේවස්ථාන ඉදි කරන්න අවසර ලබා දුන්නේ. මම ඉතින් හැම පැත්තම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඔයගොල්ලෝ බලන්න අර ලස්සන්ට පාටත් එක නිල් පාට, අලු පාට, ක්‍රීම් පාට ඉතින් ඒ වගේ මාබල් වලින් ගොඩක්ම මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. ඔය බිත්තිවලට පොළොවට සිවිලිමට පවා හැමදේම ගලුයි මාබලුයි තමයි මේගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ මේ ඉදි කිරීම සඳහා. ඉතින් මේ පල්ලියට ගියා මම ඉතිහාසයට ගියා වගේ 1800 ගණන් වලට ගියා වගේ දැනෙනවා. කියන්නේ මාර සැහැල්ලුවක් සැනසීමක් ලැබෙනවා. ඉතින් මේ ගැන තව දෙයක් කියන්න තියෙනවා. හරි ලස්සන චිත්‍ර තියෙනවා. බලන්න දොරවල් වල උසවල් මේවා යකඩ මාර යකඩ සහ ලී වලින් හදලා තියෙනවා හරි ලස්සනට. ඉතින් මේ බලන චිත්‍ර මේ විදිහට එම්බොස් කරලා හදලා තියෙනවා. චිත්‍ර ඇඳලත් තියෙනවා. ඉතින් මේකේ තියෙනවා තව ඉතිහාසය. මට තව දෙයක් කියන්න. 1955 සැප්තැම්බර් 7 වගේ දවස්වල වෙනද බිඳ වෙලා තියෙනවා. ඉතින් ඒ දවස්වල මේක ගිනිබත් කිරීමට උත්සාහ කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මේක ගිනිබත් වෙලා නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ මේක ප්‍රතිසංස්කරණය කරනවා 2006 විතර. ඊට පස්සේ 2003 මාර්තු 23 ආපහු නැවත මිනිස්සුන්ට බලන්න මේක විවෘත කරලා තියෙනවා. ඉතින් අදටත් මේ දේවස්ථානයේ සුද්ධ වූ ලේඛන පවා තියෙනවා. ඉතින් ඉස්තාම්බුල් වල ජීවමාන සංස්කෘතිය මෙන් ලස්සනට සංකේතවත් කරනවා. අයියා ත්‍රියාඩා කියන සුන්දර කුළුණු චන්ටවර් දෙක මාබල් කැටයම් ආගමික වටිනාකම නිසා සංචාරකයන්ට ඉතිහාසයට ආදරය කරන ඔබ හැමෝටම මේ වැදගත් වෙවි කියලා මම හිතනවා. ඉතින් තක්සීම් ආවොත් ඔයගොල්ලෝ නොරදීම මෙම අයියා ත්‍රියාඩා කියන ක්‍රිස්තියානි පල්ලියට නොරදවම යන්න. ඉතින් අපි ওই විදිහට අපේ යාළුවොත් එක්ක ඊළඟ පල්ලියට යනවා. ඉතින් තක්සීම් වල ඉන්නේ ඔයගොල්ලන්ට පේනවනේ ට්‍රැම් එකකුත් තියෙනවා. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට ආවම සංචාරය කරන්න පුළුවන්. තක්සීම් වල බලන්න තියෙන තරම් ගොඩනැගිලි තියෙන්නේ හරි ලස්සන ඉපරණි ගොඩනැගිලි. ඉතින් ඊළඟට මම ඔයගොල්ලෝ අරන් යන්නේ ඉස්තාම්බුල් වල පිටලා තියෙන බෞද්ධ සංස්කෘතික ආගමික අතීතයක් පිළිඹු කරන සාන්ත පවුඩා චර්ච් එකට පල්ලියට. ඉතින් ඒක 18 වන සියවසේ මුල් භාගයේ ඉස්තාම්බුල්හි ජීවත් වූ ඉතාලි කතෝලික ප්‍රජාව විසින් ඉදි කරන ලදී. මේ පල්ලිය ඉදි කරන ලදී ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පී ජුලියෝ මොන්ගෙරි විසිනි. ඉතින් මේක ඉතාලියේ හිටපු රෝමානු කතෝලික අයට තමයි විශේෂයෙන්ම මේක ඉදි කරන ලද්දේ. ඉතින් දශක ගණනාවක් පුරා තිබුණනේ ඔටෝමන් අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පස්සේ තා නූතන තුර්කියේ නැගීමත් සමග හරිද ප්‍රධාන දේශපාලන සමාජීය වෙනස්කම් හරහා පල්ලිය ක්‍රියාකාරී නමස්කාර ස්ථානයේ බවට පත් වුණා. කියන්නේ එතනට අද වෙන විට තුර්කි, ඉංග්‍රීසි සහ ඉතාලි ඇතුළු භාෂාවලින් දිනපතා දේව මෙහෙයන් පවත්වනවා. ඉතින් බලන්න මේ කොච්චර අලංකාර විදිහට මේ විදිහට බලන සිවිලිම එතකොට මේ දොරවල් පින්තූර හරි ලස්සනයි. ඉතින් මෙතෙන්ට ගියාම මට නම් ඒ කියන්නේ මෙතෙන්ට අර වගේ නිකන් අතීතයකට එතකොට හිත සැනසීමකට වගේ සැහැල්ලුවකටපත් වෙනවා මෙතන. ඉතින් මෙතන ගොඩක් සංචාරකයන් එනවා. ඔයගොල්ලන්ට පේනව නේද? ඉතින් මේක ගොඩක් ඉතිහාසයට තියෙන තැනක් හින්දා ගොඩක් දෙනෙක් එනවා. ඉතින් මේ කණු ටික එතකොට මේකේ වාස්තු විද්‍යාව වටිනාකම සෑහෙන්න තියෙනවා. ඉදිරිපස තනිකර රතු ගොඩ වලින් තමයි හදලා තින්නේ. එතනයි වගේ කණු දාලා අර රෝමානු කතෝලික ඒ විදිහටම පිළිඹුම කරන විදිහට තමයි ඒක හදලා තින්නේ. ඉතින් මෙතන පොත් තියෙනවා. ඉතින් මේවා විකුණන්න තියලා තියෙනවා. ඉතින් පොත් ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ පොත් තමයි ගොඩක් මෙතන තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මෙතන මේ ගොඩනැගිල්ල ඇතුළේ තියෙන්නේ. ඉතින් බලන්න ඕගොල්ලෝ. අපි තව තැනකට ගියා එතන වහලා තිබුණා. ඉතින් ඔයගොල්ලෝ සංචාරයට එනවා නම් අනිවාර්යයෙන් මෙතෙන්ට යන්න. මොකද ගොඩක් ප්‍රසිද්ධ තැනක් මෙතන. ඔටෝමන් සහ නූතන තුර්කි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන සංචාරකින්ටත් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම රැකියාවට කරන ඔයගොල්ලෝ ඉස්තාම්බුල් වල ඉන්නවා රැකියාව කරනවා නම් අනිවාර්යෙන් යන්න. මොකද මහ දුරක් නෑ මෙට්‍රෝ එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ ටික මේ කොම එක තැන තියෙන්නේ. මේ මම යන ගිහපු ටික එක තැන තියෙන්නේ. ඉතින් ඔන්නෝම තමයි ওই පල්ලියත් ඉතින් ওই විදිහට අපි බලාගත්තා. අපි දැන් ඊළඟට යමු. ඊළඟ ස්ථානය බලන්න. ඉතින් යාළුවනේ ඊළඟට අපි දැන් යන්නේ මොකද්ද? තක්සීම් වලමයි තින්නේ. අතරින් ගන්න පොඩි දුරයි යන්න තින්නේ. ඉතින් මේකත් ලොකු ඉතිහාසයක් තියෙන එකක්.
මේකේ නම තමයි සාන්ත මෙරි ඩ්‍රැප්රිස් පල්ලිය. මේක ඉතිහාසය 16 වෙනි සියවස දක්වා දිවෙනවා. ඔටෝමන් යුගයේ පල්ලිය මුලින්ම ඉදිකරන ලද්දේ ඔටෝමන් පාලනය යටතේ ඔහුගේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට අවසර දුන් ෆ්‍රැන්සිස්කන් භික්ෂූන් විසින්. ඉතින් මේ පල්ලිය වටපිටා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක සාමාන්‍යයෙන් අලුත් එකක් කියලා. ඉතින් ඇතුළට ගිහිල්ලා බලන්නකෝ ඒකේ තියෙන පෞරාණික తত্ত্বය, ඒකේ තියෙන ඇන්ෂන්ට් ගතිය. ඉතින් ඒක අපි ඇතුළට ගිහිල්ලා බලමු කොච්චර පරණද කියලා ඔයගොල්ලන්ට ඒක දැක්කම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පල්ලිය ගැන කියන්න ඕන අත්‍යවශ්‍ය සුවිශේෂී කතාව තමයි මේක බොහොම දුෂ්කරතාවට මුහුණ දුන්නා. ඒ කියන්නේ ගින්නට භූමිකම්පා හේතුවෙන් මේක කීප වතාවක් විනාශ වුණා. ඉතින් හැම වතාවෙම කතෝලික ප්‍රජාව මහත් භක්තියෙන් මේක නැවත ගොඩනගාගෙන වර්තමානයේ දක්වා ගේන්න උන් අප කැප වුණා. ඉතින් අපිට ඉස්සරහට එනකොටම තියෙනවා මේ විදිහට අර වගේම මේගොල්ලෝ විකුණන්න දාලා තියෙනවා ඒ වගේ හොඳ වටිනා පොත්. ඉතින් මේක ලීරස් 100යි. ඉතින් ඒ කතෝලික අයට ඉතින් මේවා මිලදී ගන්න පුළුවන්. මම හිතනවා ඒගොල්ලන්ට වැදගත් වෙන ලිපි ලේඛන සහ පොත් මෙතන තියෙනවායි කියලා. ඉතින් එළිය ഘോഷාකාරී ශබ්දයක් තිබුණත් ඇතුළට ආවන් පස්සේ මේක ඔයගොල්ලොන්ගේ හිත නිදහස් වෙනවා. ඇත්තට මේම සද්දයක් නැහැ. ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ බලන්න මේ චිත්‍ර දිහා මේ බලන්න මේ බිත්ති ඒ 16 වෙනි සියවසටම ඒ කාලේ කරපු චිත්‍ර එහෙමම මේගොල්ලෝ රැක බලාගෙන තිනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව බලන්න ලස්සනට සිවිලිම ඒ වගේම හදලා තිනවා. ඉතින් මේවා ගොඩක් මං හිතන්නේ කළුගල් සහ මොනවා හරි පාෂාණ මොනවා හරි භාවිතා කරලා තමයි මේවා ඉදි කරලා තින්නේ. ඉතින් ඒ කාලේ භාවිතා කරපු උපකරණ ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. විතර මාරිය තුමියගේ ස්ටැචුව එකක් ප්‍රතිමාවක් තියෙනවා. එතන ටිටි පන්දම පත්තු කරලා තියෙනවා. ඉතින් බලන්න මෙහි තියෙන ප්‍රතිමා ඒවා හරිම ඉපරණි සහ එන ගැඹිරත්වයක් දක්න ලැබෙනවා මෙතන. ඇත්තටම මම බෞද්ධයෙක් වුණත් මට හරි සතුටුයි. ඉතින් මේ වගේ දේවල් ඉපරණ දේවල් වලට අපි ආදරය කරන්න ඕනේ. මේවා දකින්න ඕනේ. අපේ ළමයින්ට හෝ අපි වුණත් හැම දෙයක්ම මේ දේවල් මං කියන්නේ මේවා ලෝකේ දකින්න ඕනේ. අපි දැන් වැඩ කරන තැන ඉඳලා ඉවිල්ලා මං කියන මාසෙකට පාරක් හරි මේ වගේ ස්ථාන ගිහිල්ලා බලලා දැක බලා ගන්න ඕගොල්ලොන්ගේ මයින්ඩ් එකට මාර රිලැක්ස් එකක් එනවා. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ රස්සාව කරගෙන දිගටම යන්න ඒවා ශක්තියක් වෙනවා කියලා මං විශ්වාස කරනවා. ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් තියෙන කන්‍යා මරියා ඩ්‍රැප්‍රිස් ප්‍රසිද්ධ රූපය ඔයගොල්ලන්ට දක ගන්නත් පුළුවන් මේකට ආන් පස්සේ. ඉතින් බලන්න මේකේ තියෙන මාර ආධ්‍යාත්මික සුවයක් ඒගොල්ලන්ට මෙතෙන්ට ලැබෙනවයි කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතිහාසය ගත්තොත් ඔටෝමන් බලපෑම් වටපිටාවේ බලපෑම සමග මිශ්‍ර කරලා තමයි මෙම ආගමික ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. බොහෝ අමුත්තන් මෙහිට ආවේ ඉටිපන්දම් දල්වා යාඥා කිරීමට හෝ සමූහයාගෙන් ඈත මොහොතක නිශ්ශබ්දතාවයක් භුක්ති විඳීමට තමයි එන්නේ. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාන්ත තේරෙසා තුමියගේ ප්‍රතිමාව. හරි ලස්සනට ඒක එතන ස්ථාපනය කරලා තියෙනවා. මම ඉතින් ඔබගෙන් ඉල්ලා තිනවා සංචාරය කරනවා නම් ඉතිහාසයට ආදරේ නම් ඒ ගැන හොයනවා නම් අනිවාර්යෙන් මේ තැන් වලට එන්න අනිවාර්යෙන්. මේ වගේ තියෙන ප්‍රෞಢත්වය, ඒ වගේ තිබිච්ච සංස්කෘතික බැඳීම්, ඒ වගේ ඉතිහාසය ඉතින් ඒව ගැන හොයනකොට අපි ටිකක් අමුතුම ලෝකයකට යනවා. ඉතින් මේ පල්ලියත් ඉතින් අපි දැන් බලලා ඉවරයි. ඉතින් අපි යමු ඊළඟට කොහෙටද යන්නේ කියලා. අපි මෙහෙමම මේ තියෙන නගරේ මට පේන තක්සිම් තමයි මේ තියෙන හරි ලස්සන බිල්ඩින්. මේවත් තනිකර දෙපැත්තේ තියෙන්නේ. ඒ වගේම 1900 ගණන් වල 800 ගණන් වල හදපු තමයි. ඉතින් මේ ක්‍රිස්මස් දවසට කිට්ටු හින්දා තමයි ඉතින් අපි ගියේ. මේක කලින්ම ගියපු එක. ඉතින් දැන් ආවා අපි ඔන්න ගලාට ටවර් එක. ඔයගොල්ලෝ අහලා ඇති මේකත් 1400 ගණන් වලම තමයි ගලාට ටවර් එකත් ඉදි කරේ. එන ගල් ලොකු ගල් වලින් තමයි ටවර් එකම පේනව නේද? ඉතින් ඒකත් එකට අපි නැග්ගේ නෑ. ඒකට යන්න ටිකක් ටයිම් අදින්ද ඔකට ඇතුළට නගින්න පුළුවන්. වටේට ගිහිල්ලා උඩටම නගින්න පුළුවන්. ඉතින් ඒකත් බොහොම ලස්සන ස්ථානයක්. ඒකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඇවිල්ලා ඇතුළට ගිහිල්ලා බලන්න.
ඉතින් අපි තක්සීම් වලින් දැන් ක්‍රිස්තියානි පල්ලි ටික බලලා ඉවරයි අපි. ගොඩක් දේවල් අපිට ටච් වෙලා තිබුණා. ඉතින් අපි ළඟට මුස්ලිම් පල්ලි ටික බලන්න යන්නේ. ඒක යන්න ඕනේ එමුණුණු පැත්තට. ඉතින් තක්සීම් වලින් ඉඳන් එමුණුණු වලට පයින් යන්න පුළුවන්. ඇත්තටම අපිත් හිතුවේ නෑ එහෙම යන්න පුළුවන් කියලා. අපි හිතුවේ දුරයි කියලා. ඉතින් ඇත්තටම අපිට මෙහි එක්කෙනෙක් මෙහි තුර්කි ජාතිකයෙක් තමයි අපිට උදව් කරේ මේ ගමන යන්න. එයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් එයත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. දැන් ඉතින් පයින් අපිට ওই ටික ඇවිදගෙන යන්න පුළුවන්. එමුණු වලට මේ මරමරා බීච් එක මරමරා සී එක තමයි මේ තියෙන්නේ. ඒ සී එක හරහා තමයි එමුණු වලට යන්න තියෙන්නේ අපිට. ඉතින් මෙතන බෝට්ටු සවාරි තියෙනවා යන්න පුළුවන්. ඉතින් මමත් යන්න හිතන් ඉන්නවා. අපි කීප දෙනෙක් මයි සමීරයි කසුන්ලා අපි හිතන් ඉන්නවා යන්න. ඉතින් අද නම් යන්නේ මේකේ මේ මරමරා සී එක තමයි මේ තියෙන්නේ. හරි ලස්සනයි. ඉතින් වෙහි බර කාලගුණයක් හින්දා තමයි පොඩ්ඩක් මේක අඳුරු ගතියක් තියෙන්නේ. නැත්තම් පායන කාලට නම් හරි ලස්සනයි. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිග වුණත් ස්කිප් නොකර බලන්න. ඉතින් හරි ලස්සන ඔයගොල්ලන්ට හොඳ රූපරාමු හරි ලස්සන ස්ථාන ඔයගොල්ලන්ට මේකෙන් දැක ගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම බලන්න. දැන් මේකේ අපිට ඔයගොල්ලෝ ආවත් ඔයගොල්ලෝ මේ සංචාරයට ආවත් මේ වගේ බෝට්ටු සවාරි යන්න පුළුවන්. සවාරි ගිහිල්ලා මේ ඔයගොල්ලන්ට ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. වැඩි ගාණක් නෑ මං හිතන්නේ. ලොකු ගාණක් ගන්නෙ නැහැ. මේ ලීරා 100ක්වත් ගන්න නැහැ මං හිතන්නේ 300ක් කියලා කියනවා. හැබැයි එක එක බෝට්ටු වලින් මං හිතන්නේ ඒක ගණන් වෙනවා. ඒ තියෙන ෆැසිලිටිස් අනුව සයිස් එක අනුව ඒකේ තියෙන කම්ෆර්ටබල් එක අනුව වෙනස් වෙන ති ප්‍රයිසස්. ඉතින් ඔන්න ඔතනින් තමයි මේ අපේ පාලම මේ පාලමෙන් එහා පැත්තට තමයි එමුණුණු. ඉතින් එමුණුණු වලට ගිහිල්ලා දැන් අපි එමුණුණු වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි තීරණය කරා අපට ටිකක් දැන් දවල් වෙලා තියෙන්නේ. දවල් 12යි වෙලාව. ඉතින් අපට කන්න ඕනේ කියලා අපි තීරණය කරා. ඊට පස්සේ ඔන්න අපි තැනකට ආවා. මම බලපු කාපු තැනක් තිබුණා. එතන හොයාගන්න බැරි හින්දා අපි මෙතනින් කමුයි කියලා අපි තීරණය කරා. ඉතින් අපි දැන් එතනට ඇවිල්ලා දැන් අපි මෙනු එක බලනවා මොනවද ඕඩර් කරන්න කියලා. ඉතින් අපි ඕඩර් කරේ ෂාවර්මා සහ ඇපල් ටී තුනක් ඕඩර් කරා. ඉතින් ඒක අපට හොඳම ප්‍රමාණවත් වුණා අපේ දවල් කෑමට. ගොඩක් ඉස්තාම්බුල් වල එමුණුණු තක්සීම් කියන නගරවලට තමයි ගොඩක්ම සංචාරකයන් එන්නේ. ඉතින් ඔයගොල්ලෝ ආවත් අනිවාර්යෙන් ඒක මග හරව ගන්න එපා. ඉතින් ඒකින්ද මේගොල්ලෝ හරි ලස්සනට මේගොල්ලොන්ගේ පිරිසිදුවට පිළිවෙලට හැමදේම මේගොල්ලෝ ආහාර පාන සපයනවා. ඉතින් බලන්න මේගොල්ලෝ හැඩ කරලා තියෙන විදිය ඔයගොල්ලන්ට වැදගත් වෙයි මේවා. ඉතින් රෙස්ටුරන්ට් එකක් වුණත් ඔයගොල්ලෝ කරන් ඉන්නවනේ. ඉතින් මේවා බලා ගන්න. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ටත් වැදගත් වෙන්න පුළුවන් මේ දේවල්. ඉතින් අපි ඇපල් ටී එක ඕඩර් කරා. ඉතින් ඒක න රසයි කියලා වැඩක් නැහැ හොඳේ. ඒකන මාර ටේස්ට් එකක් තියෙන්නේ. ඒක මාර ෆීලින් එකක් තියෙන්නේ. ඔයගොල්ලොත් අනිවාර්යෙන් try කරලා බලන්න. තමන්ගේ රට දාලා තමන්ගේ පවුල දාලා තමන්ගේ යාළුවෝ හිත මිත්‍රා හැමෝම දාලා ඇවිදී ඉතින් ගේමක් ගහගන්න අපිට රටාවම ඉතින් අනිවාර්යෙන් මේ වගේ දෙයකින් සතුටු වෙන්න බලන්න. එතකොට ඔයගොල්ලෝගේ තියෙන කාන්සිය තියෙන ප්‍රශ්න ටෙන්ෂන් එක හැමදේම විසඳලා ඉවරලා යන්න පුළුවන්. කලින් වීඩියෝත් ඉන්න මේ ඉන්න චමිල එයාත් මොකද මේ ලැප් එකක් ගන්න ආවේ යාගේ පුතාට. ඉතින් ඒකත් අරගෙන තමයි මේ ටික අපි සංචාරය කරන්න ආවේ. මේ ඉතින් සමීර මල්ලිවා දන්නවනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් අපි මෙහෙමම යනවා. දැන් කාලේ ඉවරයි. ඊට පස්සේ අපිට තියෙනවා මුස්ලිම් පල්ලි ටික බලන්න. ඒවත් ඉතිහාසගත පල්ලි තමයි. ඒවත් ඉතින් හරි ප්‍රසිද්ධයි. ගොඩක් සංචාරකයන් එනවා. ඉතින් ඒවත් හරි ලස්සනයි. ඉතින් අපි ගිහිල්ලා බලමු අපිට අයි ට්‍රේන් එකක යන්න තියෙනවා එතෙන්ද. ඉතින් මේ ට්‍රේන් එකේ අපි ගිහිල්ලා බලන මේ ට්‍රේන් එකත් හරි ලස්සනට ඒගොල්ලොන්ගේ මෙට්‍රෝ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි එතෙන්ට ගිහිල්ලා බලමු මොනවද ඊළඟට අපට බලන්න තියෙන සිද්ධාස්ථාන එවත් ඉතිහාසට වටිනාකමක් දෙන ස්ථාන මොනවද කියලා.
ඉතින් යාළුවනේ මම ඊළඟට ඔයගොල්ලෝ අරන් යන්නේ සුවිශේෂීම ස්ථානයක්. මේක ඉස්තාම්බුල් වල තියෙනවා බොහොම සංචාරකයින් මෙතෙන්ට එනවා. බලන්න ඔයගොල්ලන්ට පේනව නේද මේක බැලුවම ලොකු ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා කියලා පේනව නේද? යමු අපි අතුරට ගිහිල්ලා බලමු මොකද්ද මේ පල්ලිය කියලා. ඉතින් ඇතුල් වෙනකොටම මේ විදිහට අරාබි අකුරු වලින් ලියලා තිනවා. ඉතින් විශාල ගේට්ටුවකින් දොරකින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් බලන්න මේකේ තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් පැරණි කියලා මේ ගොඩනැගිල්ල ඒවත් මේ පල්ලිය. ඉතින් මේක තමයි නිල් පල්ලිය බ්ලූ මොස්ක් ඒවත් සුල්තාන් අහමඩ් මොස්ක්. ඉතින් මේක ඉතිහාසය ගැන කියනවා නම් මෙම පල්ලිය ඉදිකිරීමට ආරම්භ කරන්නේ ඔටෝමන් අධිරාජ්‍යයේ 14 වන සුල්තාන් වුණ සුල්තාන් අහමඩ් කියන සුල්තාන්වරයාගේ යටතේ. මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1609 දී වන අතර 1616 දී සම්පූර්ණයෙන්ම මේ නිම කරලා තිනවා. මෙම පල්ලිය ඉදි කරන්නේ ඔටෝමන් අධිරාජ්‍යයේ බලය, ඊස්ලාම් ආගමික විශ්වාසය සහ ආත්මීය පිරිසුදුකම ලෝකයට පෙන්වීම අරමුණින් බව ඉතිහාසයේ වේදීන් සඳහන් කරනවා. මෙහි තියෙන වාස්තු විද්‍යාත්මක විශේෂතා බ්ලූ මොස්ක් එකේ නිර්මාණය කරලා තියෙන්නේ ඔටෝමන් ගෘහ නිර්මාණ ශිල්පය සහ බෙසල්ටීන් ගෘහ නිර්මාණ ශිල්පය දෙකම එක් කරමින්. මෙම පල්ලියේ ප්‍රධාන විශේෂත්වයක් වන්නේ මේන් ඩෝම් එකක් තියෙනවා. ප්‍රධාන ශීර්ෂ එකක් සහ කුඩා ශීර්ෂ 8ක් තියෙනවා. ඒ වගේම මිරාට්ස් වගේ කණු 6ක් තියෙනවා. මිරාට්ස් 6ක් තියෙනවා. ඒ කාලේ මක්ක නගරේ මක්කමේ තිබිලා තියෙන මිරාට්ස් 6ක් තිබුණා කියලා තියෙනවා. ඉතින් ඒකන විවාදයක් ඇති වෙලා පසුව ඒක විසඳීමට තව මිරාට්ස් එකක් එකතු කරලා තියෙනවා මක්කමේ නක්කමට. ඒ තියෙන පල්ලියට. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේකට බ්ලූ මොස්ක් කියලා නම දාන්න හේතුව? මෙම පල්ලිය ඇතුළත භාවිතා කරලා තියෙනවා සික්නෙක් සෙරමික් ටයිල්ස් තමයි නම් විශේෂ ටයිල් එකක් තමයි භාවිතා කරලා තින්නේ. ටයිල් 20000කට වඩා සංඛ්‍යාවක් භාවිතා කරලා කියලා තමයි කියන්නේ. ඉතින් නිල් සුදු සහ කොළ වර්ණ වලින් මල් ඒ වගේ දේලා ඉස්ලාමීය රූප රටා එම කැටයම් දාලා තමයි ඉතින් ඒවා හදලා තින්නේ. ඒකයි ඒකට බ්ලූ මොස්ක් කියලා නම දාන්න හේතුව. ඉතින් ආලෝකය සහ අභ්‍යන්තර අලංකාරය ගැන කතා කරොත් මෙහි ඇතුළත තියෙනවා ජනේල 260කට වඩා ස්වභාවික ආලෝකය හරහා ආත්මීය නිදහස සහ සංසුන්භාවය ලැබෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ සංචාරය කරනවා නම් අනිවාර්යෙන් මෙන්න මොකද බ්ලූ මොස්ක් එකයි කියන්නේ ලෝකයේ තියෙන ජනප්‍රියම සංචාරක ස්ථාන වලින් එකක්. ඉස්තාන්බුල් නගරයේ සංකේතයක්. මුස්ලිම් සහ මුස්ලිම් නොවන සංචාරකයින්ටත් නීති රීති පිළිපදිලා මෙම පල්ලිය නැරඹීමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් බ්ලූ මොස්ක් කියන්නේ ගල් සහ ටයිල්ස් වලින් පමණක් හදපු ගොඩනැගිල්ලක් නෙවෙයි. ඔටෝමන් අධිරාජ්‍යයේ ආත්මීය ඉතිහාසය සහ ආගමික විශ්වාසයේ සහ සජීවී සංකේතයක්. ඔයගොල්ලෝ ඉස්තාම්බුල් වල හෝ තුර්කියේ කොහේ හිටියත් නිවාඩුවක් තියෙනවා නම් ඇවිල්ලා අනිවාර්යෙන් මේ පල්ලි ටික බලන්න. මොකද ඔයගොල්ලන්ට ලොකු අත්දැකීමක් ලොකු දැනුමක් මේකෙන් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඕගොල්ලන්ට තියෙන වාසිය තමයි මේ පල්ලි ක්‍රිස්තියානි පල්ලි මුස්ලිම් පල්ලි එක්කම වැඩි දුරක තියෙන්නේ නැහැ. මේ තියෙන එක්කම ඕගොල්ලන්ට මේ පොඩි දුරකින් පොඩි ඒරියා එකකින් කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පැය ගානේ දවසක් ඇතුළත ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ටික දැක බලා ගන්න පුළුවන්. වෙන තැන්වල වගේ නෙවෙයි. ඉතින් ඒක ලොකු ගොඩක් වටිනවා කියලා මම කියනවා ඕගොල්ලන්ට. ඉතින් මම දන්නවා සමහර අය සංචාරය කරලා තියෙනවා කියලා මේ වගේ ස්ථානයකට. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මේ වීඩියෝ ගැන අදහස් දක්වන්න. ඔයගොල්ලෝ දන්න දේවලුත් කියන්න. මම නොදන්න දේවල් ගොඩක් ඇති මේ සම්බන්ධයෙන්. ඉතින් අපි බලන මේ ගොඩනැගිලි දිහා මේ වටපිටාව ලස්සනට මේගොල්ලෝ arrange කරලා තියෙනවා ලෑන්ඩ්ස්කේපින්. එතකොට ඇත්තටම මේක හරි ලස්සනටම මේගොල්ලෝ මේක නඩත්තු කරනවා කියලා මට කියන්න පුළුවන්. යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති නේද ලස්සන මනරම් ගොඩනැගිලි පල්ලි තියෙනවා. ඉතින් අපි යන්නේ ඒ වගේම සුවිශේෂී වූ පල්ලියකට. ඒක ලෝක ඉතිහාසයේ අද්විතීය උරුමයක්. ඉස්තාම් නගරයේ හදවතේ පිහිට ඇති ආය සොෆියා කියන්නේ ලෝක ඉතිහාසයේ ක්‍රිස්තියානි දේවස්ථානයක් වරක ඉස්ලාමීය පල්ලියක්
වර්ග කෞතුකාගාරයක් නැවත වරක් පල්ලියක් වශයෙන් විවිධ කාලවල භාවිතා වූ අති විශේෂ ගොඩනැගිල්ලක්. ඉතින් මේ විදිහට පොලිමේ ඇවිල්ලා තමයි ඇතුල් වෙන්න ඕනේ. ඉතින් මේක ගොඩක් අති ආරක්ෂක කලාපයක් මේ පල්ලියට දාලා දීලා තිනවා හොඳ ආරක්ෂාවක් ආමි එකෙන්. ඒ වගේම හොඳට සිකියුරිටි චෙක් කරලා තමයි ඇතුළට ගන්නෙ. ඉතින් මම දන්නේ නැහැ මොන හේතුවක් උඩද කියලා. මොකද මේක තමයි මම හිතන්නේ ඉස්තාම්බුල් වල තියෙන ගොඩක්ම සංචාරකයන් එන ස්ථානය සහ ගොඩක්ම ඉපරණි ස්ථානයක්. මම ඒ ඉතිහාසය ගැන ඔයගොල්ලන්ට මේ ඉස්සරහට කියන්න. බලන්න දැන් මෙතන තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඇතුල් වෙලා මේ ඔතනින් එන්ටර් වෙලා යන්න ඕනේ දිගටම. එතනින් ගියන් පස්සේ තමයි ගොඩනැගිලි වලට හම්බෙනවා මේ තියෙන්නේ. හොඳට ගඩොල් ඒවා ගඩොල් පේනවා. ඉතින් විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයකට හිමිකම් කියනවා කියලා මට කියන්න පුළුවන් මෙම අයියා සෝෆියා පල්ලිය. මුලින්ම මේ ඉදි කරන්නේ ක්‍රිස්තු වර්ෂ 537 දී බයිසයින්ටීන් එම්පයර් දස්ටියන් විසින්. ඉතින් ඒ කාලේ මේ ලෝකේ විශාලතම ක්‍රිස්තියානි දේවස්ථානය වෙලා තින්නේ මේ අයියා සෝෆියා එක තමයි. ඒකට හොලි විස්ඩම් කියන අර්ථයක් දීලා තිබුණා. ඉතින් අයියා සෝෆියා යන නාමය ලැබිලා තිනවා. ඊට පස්සේ ඒ කියන්නේ වසර 900කට වැඩි කාලයක් තිබිලා තියෙන එක අර නාමයෙන්. එතකොට ඊට පස්සේ මෙයා ඊස්ටර්න් ඔර්තොඩොක්ස් චර්ච් එකේ මධ්‍යස්ථයක් වෙලා තිබිලා තියෙන වසර 900ක්ම. ඔටෝමන් යුගයේදී 1453 දී තමයි සුල්තාන් මෙහෙමඩ් ෆාති කියන එක්කෙනා ඉස්තාන්බුල් නගරය ජයගත් පසු අයියා සෝෆියා පල්ලිය බවට පත් කරලා තින්නේ. ඉතින් මේ පල්ලිය මේ විදිහට වෙනස් කරලා තියෙනවා. එකට එකතු කරලා තියෙනවා මින්රාට්, මිහිරාබ්, මින්බර්, ඒ වගේම ඉස්ලාමී අක්ෂර එකතු කරලා තියෙනවා. බලන්න හරි ලස්සනයි. ඔයගොල්ලන්ට මේක බලන්න හරි වටිනවා. මම කියන්නේ ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම. මේක ඉතින් ක්‍රිස්තියානි වාස්තු විද්‍යාව, ඉස්ලාමීය වාස්තු විද්‍යාව දෙකම එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. එතන ඔය මෑතකදී ස්ට්‍රක්චර් එකක් ගහලා තියෙන සුදු පාටින් ස්ටීල් වලින් මොනවා හරි රිපෙයාරින් උඩ තිබලා තියෙන ලොකු මේ අර පල්හැය දැන් කලින් පෙන්නුවානේ වීඩියෝ එකේ. එතන තියෙන ලොකු ලාම්පුවක්. ඒක තමයි හයි කරලා තිබලා තියෙන. ඒක දැන් බිමට බස්සලා තින්නේ. ඉතින් ඒ වගේ රිපෙයාරුත් යනවා. ඉතින් ගොඩක් පරණ හින්දා මේක. ඉතින් නව යුගයේ ගත්තොත් 1935 දී තුර්කියේ පළමු ජනාධිපති මුස්තාෆා කෙමල් විසින් මේ කෞතුකාගාරයක් බවට පත් කරලා තියෙනවා. ඒත් ඉන් පස්සේ 2020 දී අයියා සෝෆියා නැවතත් පල්ලියක් බවට විවෘත කරලා තිනවා. ඉතින් මේකේ වැදගත්කම කියනවා නම් ලෝක සංස්කෘතික උරුමයක්, සක්‍රීය ආගමික ස්ථානයක්, වාස්තු විද්‍යාත්මක විශේෂතා තියෙනවා. අයියා සෝෆියා විශාලත්වයක් වෙන්නේ, ඒ කියන්නේ ඒකේ තියෙන මධ්‍යම ගුදම්බය. ඒක මීටර් 55ක් උසයි. ඒ වගේම විශ්කම්භය මීටර් 31ක්. එය අහසේ පාවෙනවා වගේ පෙනෙන ලෙස නිර්මාණය කරලා තිනවා. ඒ කාලේ ඉංජිනේරු දැනුමේ මෙවැනි ගුදම්බයක් ඉදිකිරීම අද්විතීය කාර්යයක් ලෙස සඳහන් වෙනවා. අයියා සෝෆියා කියන්නේ බයිසන්ටින් ආකිටෙක්චර්ස්ලා ඒ වගේම ඉස්ලාමික් ඔටෝමන් ගෘහ නිර්මාණ ශිල්පීන්ලා එකම ගොඩනැගිල්ලක දකින්න පුළුවන් ලෝකේ එකම ස්ථානයක්. වගේම ක්‍රිස්තියානි මොසයික් චිත්‍ර, ඉස්ලාමීය චිත්‍ර, ග්‍රීක, රෝම, ඔටෝමන් ශිල්ප රටා එකම තැනකට එකතු වෙලා තිනවා. මේ ආගමික සමාජ දෙකක් එකට බැඳුණු සජීවී සාක්ෂියක්. සංචාරක සහ සංස්කෘතික වැදගත්කම වශයෙන් ගත්තොත් අද අයියා සෝෆියා කියන්නේ ලෝකයේ වැඩිම සංචාරයෙන් එන ස්ථාන වලින් එකක්. ආගමික සම්මුඛතාවයේ සංකේතයක්. ඉස්තාන්බුල් නගරයේ හදවත මුස්ලිම්, ක්‍රිස්තියානි සහ අනෙකුත් ආගම්වල මිනිසුන්ට එකම තැනක ඉතිහාසයේ දැනගන්න පුළුවන් අද්විතීය ස්ථානයක් කිව්වොත් නිවැරදි. මේ ගල් වලින් හදපු ගොඩනැගිල්ලක් පමණක් නෙවෙයි. රාජ්‍ය බිඳ වැටුණු කතා, ආගම් එකිනෙක හමු වුණ ඉතිහාසය, මානව සංස්කෘතියේ සජීව උරුමයක් ලෙස අපට හැඳින්විය හැකිය. ඉතින් මට ඔයගොල්ලෝ කියන්න ඔයගොල්ලන්ට අවශ්‍ය වීඩියෝ මම තව කරන්නම්. ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් මම ඉස්සරහට තව වැදගත් වීඩියෝ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අයියා සෝෆියා බලලා ඉවරලා අපි ආවේ ගුල්හානි පාක් එකට. ඉතින් මේ වගේ ලස්සනට ලොකු හූස්ස ගස්, ඒ වගේම පක්ෂීන්, ඒ වගේම පොළව පේවින්ස් කරලා තියෙනවා ලස්සනට ගල් වලින්. එතකොට ඒ වගේම අපිට හම්බ වුණා මෙහෙම යන ගමන් මෙයා තමයි මේ පිළිමේ තින්නේ. එයාගේ නම මුස්තාෆා කෙමාල් අටටුක්. ඉතින් මෙයා තමයි තුර්කියේ හොයාගත්තේ. තුර්කියේ කියන්නේ හොයාගත්තේ කියන්නේ තුර්කියේ ප්‍රථම ජනාධිපති තමයි මෙයා. ඉතින් එයාගේ පිළිමේ තින්නේ මෙතන පාක් එකේ 100 වන ජන්මදිනය වෙනුවෙන් තමයි මේ පිළිමය
එතනට ස්ථාපනය කරලා තියෙන්නේ. ඉතින් මෙතන කුරුල්ලෝ විශේෂ වර්ගයක් ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් මේගොල්ලෝ ලිහිණියෝ. ඉතින් මුහුදු ලිහිණියෝ ඉන්නවා. එක වර්ග ලිහිණි වර්ග ඉන්නවා. ඉතින් ගොඩක් ඉස්තාම්බුල් වල තක්සීම් වල ඉමුණු ඔය පැතිවල ගොඩක්ම මේ ඔය පාක් වල දක්න ලැබෙනවා. අපිට පරිවිය දකින්න වගේ අපේ රටේ මේ කුරුල්ලෝ දකින්නවා. ඉතින් අපි මේ කුරුල්ලොන්ට පාන් ටිකක් දුන්නා. අපි ගත්ත පාන් ටිකක් හරි ලස්සනට කනවා දානකොට උඩ පැනලා කාක්ක කනවා වගේ මේගොල්ලොන්ට ඒක ගන්න පුළුවන් ගන්න කටට ඇත් කරලා මේ කනවා. ඉතින් අපේ අවසන් අදියර තමයි මේ පාක් එක. ඉතින් අපි පොඩ්ඩක් පාක් එකේ ඇවිදලා මේ ගස් කොහොමද සබහාදාම තියන්නේ කොහොමද ඒ ගැන අපි පොඩ්ඩක් අපි ඇස යොමු කරලා අපි ඒක ගත්ත. මොකද අපේ සිතට හරි සැනසීමක්, මට නම් හරිම සැනසීමක් මේ සබහාදාමේ දකින්නවයි කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් එන්න මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ වගේ ලස්සන බලන්න. මොකද ඔයගොල්ලෝ දැකපු දේවලුත් තියෙනවා. ඉතින් නොදකපු දේවලුත් තියෙනවා. ඉතින් කොහොමද බලන්න මේ ගහ හරි ලස්සනයි. ඉතින් මේ අපේ ජීවිතේට අපි ඉතින් යම් දේවල් එකතු කරගන්න ඕනේ. අපේ මතකයන්ට තියෙන අන්තිමටම මේවා තමයි. ඒකින්ද මම කියන්නේ ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඇවිල්ලා ඔයගොල්ලෝ රැකියාව කරලා නිවාඩු දවසට මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ වගේ සිරි නරඹන්න සතුටු වෙන්න කියලා. අපිට ඉතින් යන ගමන් ලස්සන පූසෙක් හමු වුණා. නිකන් පර්සියන් පූසෙක් වගේ. මොකද මෙහෙ ඉන්න පූසොත් අර කියන්නේ මෙයා තියලා තියෙන නිකන් නරඹන්න වගේ නිකන් අර ෂෝ එකට තියපු කෙනෙක් වගේ. ඉතින් මෙන්න ওই විදිහට ওই ගස්වල කූඩු තියෙනවා. ඉතින් මේ දවස්වල කොළ වැටලා තින්නේ. මොකද මේ සීත ඍතු හින්දා කොළ ගස්වල නැහැ. සමහර ගස්වල කොළ තියෙනවා. මේ වගේ සහ සමහර ගස්වල ඒ වගේ කොළ හැලෙන්නේ නැහැ. ගොඩක් ගස්වල නම් කොළ හැලෙනවා මේ සීත කාලෙට. ඉතින් අපේ ඔන්න ගමන දැන් අවසානට දක්වා ඇවිල්ලා තියෙන. ඉතින් අපි දවස පුරාම කරේ මොකද්ද? මුලින්ම චමිලගේ පුතාට ලැප් එක ගත්තා. ඊට පස්සේ කෙලින්ම අපිට බලන්න ඕන ක්‍රිස්තියානි පල්ලි ටික බැලුවා. හරි ලස්සනයි, ඉතිහාසගතයි, ආශ්චර්යයි ඒවා. ඒ වගේම ඊළඟට මුස්ලිම් පල්ලි ටික බැලුවා. ඒ ටිකත් ඒ විදිහටම ලස්සනයි. ඒ වගේම පෞරාණිකයි, ඉතිහාසයට අපි ගෙනියනවා. ඉතින් බලන්න මේ තක්සීම් වල ඉමුණු වල මේ ඉමුණු වල තියෙන කඩවල් මේ විදිහට යනකොට වීදිවල කඩවල් ලස්සනට තියෙනවා. අර වගේ ගොඩනැගිලි පාන හරි ලස්සනයි. යුරෝපේ වගේ. ඇත්තටම යුරෝපෙට වගේ තමයි මේ ඉස්තාම්බුල් වල අපිට බලන්නට තියෙන ගොඩනැගිලි ටික. හරි ලස්සනට. ඉතින් පිරිසිදුයි. ඇත්තටම ගත්තොත් මේ පාරවල් ගත්තොත් ටොපි කොලයක්වත් නැහැ. හරි පිරිසිදුව තියෙනවා. ඉතින් අපේ රටත් අපි බලාපොරොත්තු මේ තත්ත්වයටපත් වෙන්න. ඉතින් මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙනවා නම්, ක්‍රියාව හොඳයි නම්, චේතනාව හොඳයි නම් රටක් දියුණු කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ රට රැකියා සිහිනේ සබා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ තුර්කියට આવොත් අනිවාර්යෙන් මේ ස්ථානවලට යන්න මගහැර ගන්න එපා. ඔයගොල්ලෝ සල්ලි ගෙදරට යනවා වගේම ඔයගොල්ලොත් මේකට වැඩි මුදලක් වියදම් වෙන්නේ නැහැ. පොඩි මුදලක් වියදම් කරලා ඔයගොල්ලෝ සතුටු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි නම් subscribe කරන්න, like කරන්න, කාට හරි බලන්න share කරන්න. එහෙනම් ඉතින් අද ගොඩක් මහන්සි ඉතින් ඇවිදලා කිලෝමීටර් බර ගාණක් ඇවිදපයින්. එහෙනම් මම ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්.